දේම සිදුවෙන්නේ වෙන දේ හිතාගන්න බෑ හිතන දේම සිදුවෙන්නේ වෙන දේ හිතාගන්න බෑ පිනක් ලැබ අප සිත්සේ සවනවැකි හඬ ඔබගේ නිවයිතුන් හිතමාගේ දේම සිදුවෙන්නේ ධර්මදේශනාව සඳහා අපපාද නමස්පා साधु 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 බුදුන් තුඹර වැඩි දැනනේ ඔබේ උපත පෙරපිනවේ සිරිදම්ම විලසින්නේ साधु साधु තරුණ හිතට පන साधु 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 ඉන්න තැනක ඔබ සෙවනේ දුර නොයයි හිත පෙරසේ යවුණු මග තව කෙටිවේ මිදෙන මගකි ඔබ කීවේ මේ මොහොතේ දැහැත්වට්ටිය ධර්මදේශකයන්න් වහන්සේට පූජා කරමින් ධර්මදේශනට ආරාධනා කිරීමේ අවස්ථාව. එවෙනින් මා ඊටම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා ධර්ම සාදුකාරයක් ලබා දෙමු මේ දැහැත්වට්ටිය පූජා කරන මොහොත. සාදු සාදු සාදු
වසන්තා කුමාරි සමරකෝන් මැතිණිය, ඒ වගේම දරුවන් තිදෙන අපි කල්යාණ මිත්‍ර ලිලාන් ප්‍රබෝ සඳහා මා විශේෂයෙන් කත්නෝරුවේ සිරදම්ම ස්වාමින් වහන්සේ මා ඊතාම නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. ඒ වගේම වෙලේවත්ත ශ්‍රී නන්දාරාමාධිපති, වැලියාය සිරිපියරතන පිරිවෙනේ විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවෙන අධිපති, මොනරාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය බුද්ධම නන්ද නිලධාරී මහත්වරුන් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ප්‍රදේශවල සිට පැමිණි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සදහැවත් පින්වතුන් සියලු දෙනාමත් මේ ධර්ම දේශනාමය පින්කම සඳහා පිළිගනු ලබනවා. දැන් අප සූදානම් ධර්ම දේශනාමය පින්කම ආරම්භ කරන්නට. අධිපති ඓතිහාසික සාදු සාදු. හොඳයි, සාදුකාරයක් දෙන්න. ඉඳගන්න. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සර ගච්ඡාමි සං
වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදි. නිරය මජ්ජපමා දට්ඨානා වේරමණී පංචසීලං ධම්මං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. නිශ්ශබ්දන නමෝ තස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති. හොඳයි. මේ ස්ථානයේ වැඩමා වැඩහිඳ වදාරන වෙලේවත්ත ශ්‍රී නන්දනා රාමාධීපති වැලියාය සිරි පියරතන පිරිවෙන් විශ්‍රාමලත් නියෝජ්‍ය පරිගණාධීපති මොනරාගල ශාසනාරක්ෂක බල මණ්ඩලේ ගරු සභාපති තැන්පත් ශාස්ත්‍ර නායක මාහිමිපාණන් වහන්ස පොකුණුගල පුරාණ රාජමහා විහාරාධිකාරී මොනරාගල ශාසනාරක්ෂක බල මණ්ඩලේ නියෝජ්‍ය ඇතුළු
වැඩමා වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් මෙහෙණින් වහන්ස, මොණරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමනි ඇතුළු සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි, මොණරාගල ගුණසිරි හොටෙල් අධිපති AW රංජිත් ධර්මසිරි මහතාගේ කාලයක් තිස්සේ තිබූ අරමුණක් ලෙස එතුමාගේ බිරිඳ වන SM වසන්තා කුමාරි සමරකෝන් මහත්මිය සහ පවුලේ දරුවන් වන ලිලාන් ප්‍රබෝධ් ධර්මසිරි, ලසන්ත ධර්මසිරි ගීත් චතුරංග යන අය මූලික කර ගනිමින් සියලු දෙනාම එක්කහු වෙලා මේ වටිනා පින්කම මේ මොණරාගල සිද්ධ කරන්න. පින් අනුමෝදන් කරනවා ධර්මසිරි මහතාගේ ආදරණීය තාත්තා ධර්මදාස, මව චන්ද්‍රාවතී සහ වසන්තා, කුමාරි මහත්මියගේ ආදරණීය පියාණන් වන වීරසේකර බණ්ඩාර, පුංචි කුමාරි හාමි ඇතුළු නැසී ගිය පවුලේ ඥාතීන්ට පින් දෙන්න. රංජිත් ධර්මසිරි මහත්මයාගේ පවුලේ සැමට සහ සහයෝගයේ දුන් සියලු දෙනාට දීර්ඝායු භාවය ප්‍රාර්ථනා කරන්න තමයි මේ ඔය ධර්ම දේශනාවට ප්‍රථම මම මේ සිහිපත් කරන්න. හරි අපහසුතාවයෙන් තමා කවුරුත් එන්නේ. ඔය මෙලහටත් නේ බාට අසරප්පුවේ මඩ ගහලා ඇගිලි කරුවස්සෙන් මඩමතු වෙලා ඔය කොරන්න දෙයක් නැතිකමට ඉන්නවා මිසක්කන් ඔය මඩේ කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. මොකද ඉතින් කොරන්න? ඔය ඒත් එක්කම මේ පිට්ටනිය හොඳට ඉඩ තියෙනවා. පුළුවන් නම් ටිකක් හුලං වදින්න ඉන්න. එහෙම මට ලැජ්ජ නැතුවට කිව්වට මොකද? එක බණකින්වත් ආය අඟලක්වත් එහා මෙහා වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මං කියනවා. හේතුව දවසට 4 දිනක්වත් කලන්තේ දානවානේ. මම මේ මගේ අත්දැකීමෙන් කියන්නේ මට උඩ ඉන්න මට තමයි ඒක පේන්නේ. ඔය පොඩි උන් දිහා බලන්න ඕනේ, වයසක උදවිය දිහා බලන්න ඕනේ. පුළුවන් තරම් ඉතින් දෙනවා සුටුස් ගාලා අනිත් පැත්තට වට හරි පරිස්සමට. පින්නතුනි මේ සියලු දෙනාම එක්කහු වෙලා මේ හැම කෙනෙකුගේම අරමුණ බලාපොරොත්තුව තමයි ඔය බණ ටිකක් අහන එක. හැම කෙනෙකුගේම ඌමනාව අවශ්‍යතාවය තමයි මේ හැම කෙනෙකුට මේ හැම කෙනෙකුටම අවශ්‍යතාවයේ තියෙනවා නිවන් දකින්න. හරි වැදගත් කරුණු ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ අරිය පරේෂණ සූත්‍ර දේශනාව තුල අර දේශනා කරනවනේ දැන් මේ කවුරුත් ආවයි ව්‍යාධියයි.
මේකෙදි මේ පත් වෙනකන් තේරෙන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න ඕන මේ ජරාවට පත් වෙන අපි, ව්‍යාධියට පත් වෙන අපි. ඔය සමහරු ඉන්නව නේද අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා. හැමදාම සිහිපත් කරන්න මේකේ ස්වභාවය. මම බණ කියනකොට මැරෙන්න පුළුවන් නේ. ඒක මේකේ හැටි. තේරුම් යනවා මොකටද එදිරිවාදිකම් පිරිමහන්නේ, මොකටද වෛරක්කාරකම් පිරිමහන්නේ. එතකොට මිනිස්සුන්ට තේරුම් යනවා මොනවාද මේක එහෙම බේරගන්න දෙයක් තියෙනවද අපිට, මේක අපිට ඉතුරු කරගන්න කියලා දෙයක් තියෙනවද. දැන් අවස්ථා 7ක් තුල බුදුහාමුදුරු උගන්වන එකක් තමයි ටික ටික හිතන්න ඕනේ මේ අපි වෙනස් වෙන විදිය. හිතන්නකෝ අද බණ අහලා යන අපි පින්නතුනේ හෙට දිහා වෙනකොට පොඩි කලන්තයක් හැදෙනවා. ඔය කියන්නේ එහෙම නෑ මම කටවහ කියලා හොඳ. එතකොට නෑ මට එහෙම කියලා තියෙනවා ඒකයි. මම මුස්පෙන්තු කටල්ලු තියෙන. නෑ ඉතින් මේ වෙන දෙන්නේ. හිතා ගන්න පුළුවන්. හෙට වෙනකොට මේ ජරාව මත් කරන්න නෙමෙයිද? හරි ලස්සනට පියවරෙන් පියවරට හිතන්න. සිද්ධාර්ථ බෝධිසත්වයන්ට අන්තිමේට ගිහිගේ කලකිරුණේ මොනවාද දැකලාද? සතර පෙර නිමිති දැකලානේ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් හාමුදුරු කෙනෙක්. දැන් මෙතෙන්ට අඩු ඉදිරි සේරම තියෙනවා. මේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔවා කීපාරක් දැකලා තියෙනවද? ජීවිතේ කලකිරිච්ච දවසක් තියෙනවා, දෙක දවසක්. අද දවසේකට මුල පුරන්න ඕනේ. අද හොඳට ඉන්න වෛද්‍යවරයා බලලා අපිට කියනවා මෙන්න දියවැඩියාව හැදිලා. ඔන්න බලන්න පින්නතුනේ ටික ටික ජරාවට පත් වෙන හැටි. දියවැඩියා රෝගේ කාලයක් තියෙනකොට දියවැඩියාව හැදිච්ච ගමන් අපිට දෙන පළවෙනි අවවාදය මොකද්ද? කියනවා නේද ඔය තුවාල නම් කරගන්න එපා කියලා.
අපේ යටිපතුලේ. මම මේ කියන්නේ පින්නතුනි ජරාවේ ව්‍යාධියේ තරම අපිට අපි නැති වෙන හැටි. අපේ යටිපතුලේ බොහොම පුංචි තුවාලයක් එනවා. දියවැඩියාව තියෙන උදවියගේව සනීප වෙනවද නැන්නේ? සනීප වෙන්නේ නැහැ. අද මේ මඩේ ඇවිදගෙන ගියපු අපිට ඕක උනාට පස්සේ අය මඩේ යන්න පුළුවන්. මට කියන්න බලන්න මේ දේ කාටද සිද්ධ වෙන්නේ නැත්තේ? මෙතන කවුරු හරි ඉන්නවද ඔය දේ නොවේ කියලා හිතන? ඉපදෙච්ච අපි හැමෝටම පොදු කාරණේ. කාලය ටිකක් හරස් වෙයි එච්චරයි. ඔහොම කාලයක් යනවා ටික ටික කකුල ඔතල තියන්න වෙනවා. දෙවන පියවර. වෙනතුනි මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අවස්ථා 7ම මම දැකලා තියෙනවා. අද දුවගෙන පැනගෙන ආපු අපි ආය අපිට යටිපතුල මේ මහ පොළොවේ පා ගන්න බෑ. එන්න එන්න මොකද කරන්නේ? දෙයයන් ඉස්පිරිතාලට පෙන්නන්න තුවාල වාට්ටුවට. සුද්ධ කර කර බෙහෙත් දානවා මිසක්කල් ඕකේ කෙරවල කොහෙද? කකුල කපලා දානවා. කපලා දානවා. මට දවසක් ඔය රාගම රෝහලේ වෛද්‍යවරයෙක් කියනවා ශල්‍ය විශේෂඥ. හාමුදුරනේ අවුරුදු 35ක 40ක විතර මිනිස්සෙක්ගේ කකුලක් කැපුවලු. කකුල කපලා අතට අරගෙන කුණු බක්කියට දානකොට හිතුණලු මේ ඇඟෙන් කෑලි යන හැටි. අපිට අපි නැති වෙන විදිහ බුදුවරු උගන්වන්නේ නේ. අත්තාහි අත්තනෝ නත්ති. පේනවද අපිට අපි නැති වෙනවා? උන්වහන්සේ අහනවා පින්නතුනි අපිට අපි නැති වෙන මේ ලෝකේ කුතෝ පුත්තෝ කුතෝ ධනං කවර ධනයක්ද කවර පුත්තුද මොකවත් නැහැ. කකුල කපලා දැම්මට පස්සේ පින්නතුනි මම මේ කියන්නේ කාට වෙන දේද? මේ අපිට වෙන්න තියෙන දේ. මේකට සල්ලි බලපානවද? මහා දඩබ්බර ව්‍යාපාරිකයෝ ඉන්නවා පින්නතුනි රාජගිරිය ආබාධිත නිවාසේ වික්ටෝරියා එකේ. හොඳ ව්‍යාපාරිකයෝ. හම්දුරනේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා බෙල්ලෙන් පහළ පණ නැහැ. අර ආබාධිත නිවාසයට වෙලා ඉන්නවා. මේ ලෝකේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕනම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. කවදා වෙන්නේ මොකද්ද කියලාවත් හිතා ගන්න බෑ පින්නතුනි. මේක සබ්බේ කියලා ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ තේරුම් ගන්නමයි පින්නතුනි මේකේ ඇති දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල අපි හිතන්නකො අම්මලා තාත්තලා නිදාගෙන ඉන්නවා. රැයට සද්දයක් බද්දයක් ඇහුණොත් පින්නතුනි මේ ව්‍යාධියට පත් වෙලා ඉන්න මම මතක තියාගන්න අපිට අපි නැති වෙනවා.
මට දැන් කියන්න කොයි සල්ලි බලය තිබ්බ මාන්නක්කාරකම සමහර මිනිස්සු ඉන්නවා නේද පුදුම මාන්නක්කාරකමකින් ජීවත් වෙනවා. මේ පැතිවලත් ඉන්නවා දර උදේ පාන්දර දැක්කත් මුණක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු. නැති වෙති. පුදුම මුස්පෙන්තුකම නැති. ජීවිතේ පුරුදු වෙන්න. පින්නතුනි මේක බෙදා ගන්න දෙයක් නැහැ. එදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැන්නේ? මං හිතුවා ඇත්තටම මොණ්ඩාගලෝ මේ බොනවද මේ පැතිවල නැහැ. මං වෙන්න දහන්නේ මිනිස්සුන්ගේ මිනිස් අපේ අම්මලා තාත්තලා කියනවා නැහැ කියලා. ඔයසි මහත්තයා හැම එකක්ම තියනවලු. මං එනම් මේක කියනවා ඉතින් වැඩිපුරම ඉඩකඩම් ප්‍රශ්නවලට ඔට්ටු තට්ටු වෙන්නේ කවුද? සහෝදරයෝ නෙවෙයිද? අපේ ඔයසි මහත්තයා දවසක් මංගාවට 4 දෙනෙක් කෙව්වා. මේ ඉඩම් කේස් එක. ඔය ඇත්තෝ කල්පනා කරන්න ඕනේ බනහන ගමන් අපේ පවුලේ සහෝදරයන්ගේ තත්ත්වය කොහොමද කියලා. හොඳ මේක කියලා ඉවරනකොට අවසානයේ නිගමනයකට එළඹිලා තියෙනවා අම්මගේ සහෝදරයෝ මෙහෙම නැහැ හොඳයි කියලා. මේ අනේකගේ දරුවා විභාගයෙන් පාස් වෙනවට සතුටු නැහැනේ. පුදුම පුපුරනවා කවදා හරි බලන්නකො. මොකෙන්ද? පැලෙනවා ඊර්ෂ්‍යාවෙන්. මොකක්ද මේ ඔට්ටු වෙලා ගණ්ඩ තියෙන ජයග්‍රහණය? මේ පොළවේ පය ගහන්න වෙන්නේ නැති අපි. ඔය හොඳට මතක තියාගන්න ඕනේ මේවා. කාලයක් යනකොට අර අපේ ඔයසි මහත්තයා ඇහුවා මං ඇහුවා මේ තේනවා හොඳ හැම කෙනාට. මං ඇහුවා කාගේද ඉඩම? කාගේ වෙන්නද? බලනකොට තාත්තගේ. මං කිව්වා පොර කන්නේ දරුවෝ. ඔය මෙතනත් ඇති අම්මගේ තාත්තගේ වගේ ලගගෙන කන දරුවෝ. මෙහෙනම් නැතුව ඇති. අය දෙන්නේ සමව බෙදිලි නැහැ. හිටියනම් එදා ඉඳන් කොහේ හරි අපි තුමුකෝ බැඳලා කොහේ හරි ගිහිල්ලා කියලා. එදා ඉඳන් මං හිටියේ කියලා මට තමයි මරා ගන්න ඕනේ පින්නතුනේ. ලැජ්ජ නැද්ද? මිනිස්සුන්ට තියෙන්න ඕනේ අත්ති සුඛය තියෙන්න ඕනේ. මේ මගේ කියන එක තියෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ වට කොහොමද කියන්නේ මගේ කියලා? එව්ව අනුන්ගේ මගේ නෙමෙයි. පැහැදිලිද? ලැජ්ජ වෙන්න ඕනේ අම්මගේ තාත්තගේ ලග්න කනවන. මෙහෙ නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම. පස්සේ කියනවා හාමුදුරුවනේ අපිට නැතත් අපේ දරුවන්ට හරි තියෙන්න ඕනලු. ඕකනේ අල්ලන්නේ. අපේ ළමයින්ට හරි තියෙන්න ඕනලු. පස්සේ මං ඇහුවා මං ඇත්තටම මොලේ නැද්ද කියලා. මං ඇහුවා දැන් ඊළඟට ඔය ළමයි මොකද කරන්නේ? සාමදාන වෙනවද? ඊට පස්සේ එවුන් මරා ගන්නවා මොකේද? අර තියෙන අක්කර භාගයට කාලෙට. ඕක ඉවර වෙන්නේ නැහැ. මෙහෙම අත්දැකීම් නැත්තම් වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්නකො. ඒ නිසා මතක තියාගන්න. මේක එහෙම බේර ගන්න දෙයක් නැහැ. ඉතුරු කරලා තියාගත්තා කියලා අපි සෑහීමකට පත් වෙනේවා මේකේ නෑ. තුන්වෙනි අවස්ථාවේ වගේ තියෙනවා. අර මම ගියා අපේ හාමුදුරු උන්දගේ කහුල් දෙකම කපලා. දැකලා දිනවද අර සුදු යටිපතුල් කහ පාට වෙනවා පැසවනවා මොකද කරන්නේ? සහිනවා සුද්ධ කරනවා අන්තිමේ කකුල් දෙකම කපලා දානවා.
හොඳට සල්ලි තියෙනවා. හොඳට මිල මුදල් තියෙනවා. දරුවෝ හොඳට සලකනවා. මට කියනවා හාමුදුරුවනේ පිං සිද්ධ වෙයි. මොකද්ද? ජීවිතේ මොන මට්ටමින් මොන අධි තක්සේරුවෙන් හිටියත් දවසක් එනවා පින්නතුනේ අර තාත්තා කියනවා දරුවෝ සේරම පහසුකම් හදලා තිබ්බේ. පොඩි එකා සාලෙට තල්ලු දාලා දුව සමිතියට ගියා. මුන්දට අර වැසිකිලි කැසිකිලි අඬුමනාවක් ආවා. මොකද මතක තියාගන්න දැන අපි ඉන්න ඇඳේ සමහර විට අපිට මල මුත්‍රා කරන්න වෙනවා. දැන කොණම්බුව රස්සාව ගණන්කාරකම මේවා ජරාවට ව්‍යාධියට දෙක වෙනවා පින්නතුනේ. මෙහෙම වෙන්න තියෙන අපි අර මොනරාගලට වේසනය ආවේ නැන්නේ. යට වෙච්ච පැති බලන්න. නැති වෙච්ච ජීවිත බලන්න. පින්නතුනේ හරිතාවකාලික ජීවිත අපි මොනාටද මේ අයිතිවාසිකම් කියන්නේ? මේ ඉන්න කෙටි කාලය තුල කරගත යුතු දේවල් කීපයක් තියෙනවා. ඔය එකටම පුරුදු වෙන්න පින්නතුනි මේ කතා කරන්න පුරුදු වෙන්න. මෙතන ඇති මං හිතන්නේ රාජ්‍ය ආයතනවල ඔබතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? එපා එතකොට පොලිසිය ෆෝකස් වෙනවනේ. ඔය කොහෙත් මං කියන්නේ හොඳ මේ අපේ හමුදාවේ CEO මහත්තයෙක් කිව්වේ හාමුදුරුවනේ මං කියපු විදිහටම කියන්න. පුළුවන් නම් මෙවුන්ට කියන්නලු කේලම් කියන්න නැතුව ඉන්න කියලා. ඔච්චරයි. ඔබතුමාට කී දෙනෙක් කියලා තියෙනවද? සර් අහවල් රාලහාමි හොඳට වැඩ කරනවා. එයා හරි හොඳයි. එහෙම අනවශ්‍ය විදිහට නිවාඩු යන්නේ නැහැ. හොඳට ඩියුටි කරනවා කියලා. එහෙමද කියන්නේ? අනේකගේ වැරදිද වැඩිපුරම කියන්නේ? වැරදි. උදේට එනකොට ඔළුව කණ්ඩ කී දෙනෙක් බලාගෙන ඉන්නවද? හැමතැනම එහෙමයි. මිනිස්සු කියන්නේම මොනවාද? වැරදි. ඔය මම අදත් දැක්ක මට මොනා හරි කියලා දෙනවා. මට කියනෙව්වා. මට සල්ලි පොම්ප කරනවලු. මේ ඔය කට්ටිය බනහන් දෙන්නේ සල්ලි පොම්ප කරාද මොන්රාගලට නෑ. කළුද සුද්ද අද තමයි දැක්කේ. ආරාධනා කරු මිනිස්සු. අනේ මේ මිනිස්සුන්ගේ කියවීම කරගන්න අකුසල් මොකක්ද ඒ ව්‍යායාමය? වර්තමානයේ ඇති වෙනවා බෞද්ධ ප්‍රබෝධයක්. බෞද්ධම නෙමෙයි. මුස්ලිම් අම්මලා තාත්තලා හරියට බනහනවා. කතෝලික පියවරු කතෝලික පින්වතුන් තරුණයෝ වේලාසන වැඩ ඇරිලා එනවා මොකේද? බනහන්න. ඊයේ පෙරේද කටුනායක දේශනාවක් තිබ්බ ෆැක්ටරි එකට වරුවක් නිවාඩු දෙන්න වුණා. සේරම ගිහිල්ලා බනහන්න. කාගේද? මගේ. මේ තමයි ධර්මයේ ආශ්චර්යය. මේක දරාගන්න බැරි වුණාම මිනිස්සු සමාජ වෛරය පතුරනවා.
ඒ මිනිස්සුන්ට පුරුද්දක් නැහැ කතා කරන්න. කරන්න පුළුවන් එකම දේ ගිනි තියන එක. ඔය අර අහලා තියෙනවද නාරද තාපසයි දේවාලයි. පින්නතුනි නාරද හැන්දෑවේ ගමනක් යනවා. 6:00 විතර යනවා ඉන්න තැනක් නැති හින්දා අම්බලමක නතර වෙනවා. මෙහෙම තිබ්බට පින්නතුනි විනාඩි 45ක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. බණ කියන්න ලොකු වෙලාවක් නැහැ. සූස් ගන්න එපා දැන්. වෙලාව යනවා. මට ඇත්තටම වෛද්‍යවරු කියලා තියෙන විනාඩි 45කට වඩා කතා කරන්නත් එපා කියලා. ඒ වුණාට මම තව ටිකක් කියනවා. ඔය නාරද හැන්දෑවේ යනකොට අම්බලම තියෙනවා. අහනවා අම්බලමේ මිනිස්සයාගෙන් මට අද මේකේ නවතින්න පුළුවන්ද? අම්බලමේ මිනිස්සයා කියනවා නවතින්න පුළුවන් හැබැයි ආලෝකය නැහැ. කෝකටත් කියලා නාරද මොකද කරන්නේ? ඇහැ කන පේන වෙලාවේ අම්බලමේ කෙලවරටම යනවා. ගිහිල්ලා බුදිය ගන්නවා. ජාමකින් එනවා දේවාල. දේවාල මොකද කරන්නේ? දේවාලත් අහනවා නවතින්න. දේවාලට කියනවා නවතින්න පුළුවන් ලයිට් නැහැ හැබැයි ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා. දේවාල බැලුවා පින්නතුනේ කළුවර හින්දා වැඩි රින්ගුවේ නැහැ. දොරකඩ බුදියාව. ප්‍රශ්නයක් නැහැ. නාරදට රෑ 12කට විතර වැසිකිලි කැසිකිලි යන්න උමනාවක් ආවා. දැන් නාරද දන්නවද දේවාල දොරකඩ බුදි කියලා? දන්නේ. යනකොට දේවාලේ ගිරිය පෑගුණා. මොකද්ද මේ බෙල්ල පෑගුණා. දේවාල කෑ ගහන්න ගත්තා මරනවා කියලා. ඇත්තටම දේවාල බය වුණා. යනකොට දකුණු පැත්තෙන් ගිය දැන් එනවා අනිවාර්යෙන් එනකොටත් වම් පැත්තෙන් ඇවිල්ලා තද කරලා පාගලා මරනවා. දේවාල දෙන්නම් හොඳ වැඩේ කියලා කකුල් දාප් පැත්තට බෙල්ල දැම්ම බෙල්ල දාප් පැත්තට කකුල් දෙපැත්ත මාරු කරා. නාරද කල්පනා කරා එනකොට දකුණු පැත්තෙන් ආවේ දකුණු පැත්තේ බෙල්ල තිබ්බේ යනකොටත් පෑගේ ඉන්නේ යනකොට වම් පැත්තේ යන්නම් කියලා නාරද මොකද කරුවේ? අයත් යද්දි මොකද වුනේ? හෙන ගහනවද කතා කරුවන? දේවාල බෙල්ල කොහෙද තියෙන්නේ කියලා අහුවන. නාරද කොයි පැත්තෙන්ද යන්නේ කියලා අහුවන. කවුද වැරදි? ගෙවල් වල ඕක නෙමෙයිද වෙන්නේ? මෙතන ඉන්න කාගේ ගෙදරද කතා කරලා ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්? මරාගෙන කණ්ඩ හදනවනේ ගෙවල් වල. එකට කියනවද මොරාගල පැත්තේ නැහැ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර පහදන්න බෑනේ ගෙවල් වල කතා කරලා කවදාව. ඒකට කියන්නේ මෝඩකම කියලා. පැහැදිලිද මං හිතන්නේ. එහෙම මෝඩ වෙන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න ඉස්සරලම ඇහුම්කම් දෙන්න. අනිකට ඇහුම්කම් දෙන්න පුරුදු වෙන්න. ඔය කඩාපයින් එක නවත්තන්න. හොඳට ඇහුම්කම් දෙන්න. තේරුම් ගන්න. මොකක්ද ඊළඟ ප්‍රතිඵලය කියලා බලලා ක්‍රියාත්මක වෙන්න. පැහැදිලිද මං කියන්නේ? ඔය කඩාපනින්න ඕන තරම් ආත්ම තියෙයි. සාමකාමී වෙන්න තියෙන එකම ආත්මය පින්නතුනි මනුෂ්‍යාත්ම භාවය. කවුරු හරි දැක්කහම පුරුදු වෙන්න ඔය කතා කරන්න ඉස්සරලම මේ පැත්තේ නැන්දම් මලේලි ගස්ටන තියනවද නැහැ? නැතුව ඇති මං හිතන්නේ. මුන්රාගල හොඳයි. ඔයත්තුන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ මොන්රාගල තරම් වෙන කොහෙවත් නැහැ කියලා ඔබ. ඔය අයි මේ රටවල් රාජ්‍යවල් බෙදා ගන්න බැරුවද? මංගාවට ඔය
මම මේ දැන් නම් පින්නතුනි මට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මිනිස්සුත් එක්ක කතා කරන්න. දැන් මට අලුතෙන් බණක් බාර ගන්නවා නම් බාර ගන්න තියෙන්නේ 2028 සැප්තැම්බර් දිහා. මම දැක්කා ඒකටත් කියලා තිබ්බ මේ මට 2028 වෙනකම් බණ තියනවලු. ඒ කරන්නේ බොරුවක්ලු. ඔය මොකක් හරි තට්ටේ තියෙන මාමා කෙනෙක් ඔය වීඩියෝ කැල්ලක් දාලා තිබ්බා. පව්. පින්නතුනි හැමදාම උදේට නැගිටිනකොට අපේ පන්සලට එන්නකෝ 40ක් විතර වට්ටි උස්සගෙන ස්තූපේ ඉන්නවා. මොකේද? මම මේ අද ඉස්සරලම කියන්නේ 6000කට වැඩියෙන් දින ඉල්ලලා තියෙනවා. අවුරුද්දට දවස් කීයද? 365යි. 365වත් 10ක් 3650කට විතරයි අවුරුදු 10කට දින දුන්නත් දෙන්න වෙන්නේ. ඉතුරු ටිකට තව අවුරුදු 10ක් දෙන්න වෙනවා. අවුරුදු 20ක් දින දෙන්න බෑ. ඒ හින්දා දැන් කරන්නේ පින්නතුනි අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එකක්. අපි හිතමුකෝ දැන් බුත්තලින් 15ක් දින ඉල්ලලා තිබ්බා කියලා ඔය 15ටම හම්බෙන්නේ එකයි. අය මොනරාගලට නැහැ. මේ සියලු දෙනාට පොදුවේ යන ක්‍රමයකට මෙච්චර මේ ව්‍යායාමයේ මේ උමනාව මේ කැක්කුම මොකේද? මේ තමයි පින්නතුනි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු. මේ සම්බුද්ධ ශාසනේ ඔයත් හිතනවද මොන බලවේගයකටවත් මේක විනාශ කරන්න පුළුවන් කියලා? බෑ. ඒ නිසා තමයි ඔය විවිධ තර්ජන, ගර්ජන, විවිධ අපවාද මොකේද? මේක නවත්තන්න. දවසට එන පණිවිඩ වලින් වැඩි හරියක් එන්නේ. හාමුදුරුවනේ පරිස්සම් වෙන්න, පරිස්සම් වෙන්න, පරිස්සම් වෙන්න. ඇයි? අපේ අම්මලා තාත්තලා හරි බයයි අපිව විනාශ කරයි කියලා. මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තරුණ මහත්තුරු බණහන් දෙන්නේ ඇයි? ඒත් මේක කරට ගත්තාම මෙතනින් ඔය තරුණයෝ වයසට යනකම් මේක උස්සගෙන යනවා. අය බය වෙන්න දෙයක් නැහැ. අයත් කවුරු හරි එනවා එතකොට. ආයෙත් උස්සලා දෙනවා. අයත් තරයි යනවා. මේ සිව්වනක් පිරිස ධර්මයේ හැසිරෙන තාක්කල් මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ. පින්නත් සියලු දෙනාම ගෙවල් දොරවල් වල ඉන්නකොට ඔය අර දේශනා කරේ ගස්ටන මතවාද ඇති වෙන්නේ අලුතෙන්ම බැඳපු ජෝඩුවක් ආව මංගාවට. මං කියන්නේ ඔය ගෙවල් වල මෙහෙම හැසිරෙන්න එපා. පුදුම වෛරයක් නේ තියෙන්නේ. මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම සේරම නැතුව ඇති. ඔය පීඩණයට භාජනය වෙලා තියෙනවා. එක කිරියම්ම කෙනෙක් මට කියනවා මුන්දගේ මූණේ අබ පුපුරනවා. ඇයි? වෛරය. ඔය මට කියනවා හාමුදුරුවනේ මම කියන විදිහටම කියන්නද? මට කියපු විදිහට. හාමුදුරුවනේ අරකි ළමයා එක්කන් එන්න යනකොටත් මේ මූණ හොදනවලු. කාටද මේ කියන්නේ? ලේලිට. මේ නියපොතු පාට කරනවලු. ගොඩාක් ಜಾති කිව්වා. මම ඇහුවා කවුද මූණ හොදන්නේ? කවුද හොදන්නේ? ලේලි. කවුද නියම නෑ. අවසානයේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැඩිලු. මං කාගේද සුදිය වැඩි? ලේලිගේ.
මං අහුවා කිරියම්මා මොකටද පුපුරන්නේ කියලා එන. අර සේරම වැඩි ලේලිගෙන කිරියම්මගේ නෙමෙයිනේ. මේවා තමයි ගෙවල් වල තියෙන්නේ. එකම කොල්ලා අම්මා විතරයි. කසාද බැඳලා ගෙදර දුරෝනේ. එකම කොල්ලා අම්මා විතරක් ඉන්නකොට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවලු. හරියටම සතියක් යනකොට අම්මා වෙනස් වුණාලු. මම මේ කියන්නේ මේක ලේලිලාට හදන්න පුළුවන්. වේලිච්චේරුට නමන්න බෑ කැඩෙනවනේ. අම්මෝ නැමියගේ. ඒ හින්දා පොඩ්ඩක් ලේලිලා මේක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඔය අර වේලිච්චා කිව්වේ කිරියම්මලාට නෙමෙයි හොඳේ. කියනවා හාමුදුරුවනේ පුළුවන් නම් අම්මත් එක්ක කතා කරන්න. මං කතා කරා. කතා කරනකොට පැය ගාණක් කතා කරාට පස්සේ ප්‍රශ්නේ එළියට ආවා. හාමුදුරුවෝ අරකි ආවා විතරයි අරකත් උදේ නැගිටලා උයන්න පටන් ගත්තලු. මොකද්ද ප්‍රශ්නේ? අර ඉතින් අම්මා ගෙදර ඉන්නකොට කොල්ලා 10ට විතර නැගිටිනවා. කොහොමද ඉතින් කසාද බඳ බලුත් ඔය සහයෝගය තියෙනවනේ. මේක දරන්න බෑ කාටද? අම්මට වෙන කාටවත් නෙමෙයි. අර කියාව විතරයි අරකත් උදේම නැගිටලා උයන්න පටන් ගත්තලු. ඒකට අර බජාර් භාෂාවෙන් කියන්නේ ජෙලද නේ. ඒ මොකක් හරි ඇති වුණා. පස්සේ ආයෙත් ඔය අම්මලත් එක්ක කතා කරලා පරිමහන්න බෑනේ. කතාව නැවතුවම මං ගෙන්න ගත්තා ලේලි. කියනවා හාමුදුරුවනේ මම උයන ඒවා කන්නේ. වැඩට යනකොට වඳින්න යනකොට අනිත් පැත්ත හැරෙනවා. ඔහොම ගොඩාක් දේවල් කිව්වා. අප්පිරිය වෙලා ඉන්න කිව්වා. ඔය ප්‍රශ්න එමටම ඇති. හෙට ඉඳන් මෙහෙම කරන්න. මං කිව්වා අර ලේලිට උදේම නැගිටින්න. නැන්දම්ම ලේලියකට නෙමෙයි මේක හැම එකකටම හොඳයි හොඳේ. මම නිකන් කියනවට කරන්නකො මේවා. අස්පනා අපිට ප්‍රතිඵල දෙනවා. ඕන එකට හොඳයි. බුදුරනේ උගන්වන්නේ මෛත්‍රිය තරම් වෙන මොකද්ද තියෙන්නේ? කරුණාව තරම්. මං කිව්වා උදේම නැගිටලා හදන්න තේක. දෙන්න නැන්දම්මට හාමුදුරනේ මං දුන්නට උන්ද බොන්නේ නැහැ කිව්වා. බොන නොබන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩක්. දෙන එක කාගේ වැඩක්ද? උන් අපේ අම්මලාට හොඳ පල්ලම හිටියද හොඳ. දෙන එක ලේලිගේ වැඩක්. මෙලෙසම කරන්නකො. ඊට පස්සේ මගේ උයපු ගමන් අම්මට බත් එක බෙදන්න. වට්ටියෙන් වහන්න. හාමුදුරනේ මම එනකම්ම බත් එක මේසෙ උඩ තියනවලු. බලනකොට ඩස්බින් එකේ බනිස් කොලයක් තියනවලු. බත් අම්මලා එහෙමනේ. පලිගන්නේ කොහොමද? කන්නේ පුදිය ගන්නවා. මොන්රාගල පැත්තේ එහෙම නැතුව ඇති මං කියන අර බොහෝ පැතිවල හැටි. දැන් කන නොකන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩක්. කොටන්නේ මං කිව්වා වැඩට යනකොට වඳින්න කාටද? හෙට ඉඳන් බැලියගෙන නැන්දම්මලාට හොඳ. ඔය මට කිව්වා හාමුදුරුවනේ වඳිනකොට උන්ද අනිත් පැත්ත හැරෙනවලු. අනිත් පැත්ත හැරෙන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩ. වඳින එක ලේලිගේ වැඩ. පින්නතුනි සති දෙකක් විතර අර ලේලි සංසාර කරපු තිබ්බ පිනකට වීරිය වඩලා පුරුද්දක් තියෙන නැති කාගෙන කෙරුවා. කොල්ලා කෝල්ලයක් ගත්තා පාන්දර 4:00 විතර. හාමුදුරුවනේ අද අම්මා නැගිටලා කිව්වා. අම්මා නැගිටලා කුස්සිය උයනවලු. කෙල්ලටයි කොල්ලටයි හිතා ගන්න බෑ අම්මා මොකටද මේ එන්නේ කියලා. කවදාවත් නැතුව. පස්සේ නාගෙන එනකොට අම්මා කෙහෙල් කොලයක් තවනවලු. තවත් හිතා ගන්න බෑ. බත් එකක් බැඳලා
ලේලිගේ බෑග් එක ගාවින් තියලා. කවුද? නැන්දම්ම. වතුර බෝතලේ වතුරක් තියනවලු. ඔෆිස් එකට ගිහිල්ලා වතුර බොනකොට වතුර එකේ අමුතු රහක් එනවලු. වෙනදා එක නෙමෙයි. උණු වතුර නිමල දාලා තියෙන බලනකොට. හරි ගියා. හවස එනකොටත් උයලලු. ඒත් කතා බහ නැහැ. මෛත්‍රිය හරි ගියේ නැද්ද? ඒ ගෙදර අදටත් පහන තියෙන තැන බුදු පිළිම ගාව මගේ ෆොටෝ එකක් තියලා තියෙන්නේ. ඇයි හාමුදුරුවනේ මම මැරුණත් බය වෙන්න දෙයක් නැහැ. අම්මයි දුවයි වගේ දෙන්න ඉන්නවලු. හරි ගියේ නැද්ද? මොකෙන්ද හරි ගියේ? අපේ ගෙවල් වල එහෙම නෙමෙයිනේ. එකට එක කරනවනේ. ඔක නවත්තන්න එකට එක කරන එක. අපි ළඟ තියෙන ක්වොලිටි එක විතරක් මේන්ටේන් කරන්න. අපේ සත්පුරුෂකම විතරක් එළියට දෙන්න. කවදා හරි පිහිට පිණිස පවතින බුදුවරු දේශනා කරපුවා කවදාවත් වරදින්න හේතුවක් නැහැනේ. මොකද අපිට එහෙම ඔට්ටු වෙන්න කාලයක් නැහැ. අපි මැරෙන මිනිස්සු. තරහෙන් අමනාපෙන් අපි දන්නවා. ඔය නෙදෙන් මම මෙතන ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ. පුතේ මේ වෙනකොට කීපාරක් අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? කොල්ලෝ. එහෙම වෙලා බෑ. බොහොම ඉන්න පුංචි කාලය තුල අම්මා තාත්තා එක්ක හරි හොඳට ඉන්න. අපි ගාව තියෙන අර සතා නෙමෙයි අර හොඳ එක විතරක් එළියට දාන්න. එතකොට ලැබෙන ප්‍රතිචාර පහුවෙලා හරි සමෘද්ධිමත්. ඒවා හරි ගුණාත්මකයි. මම යෝජනා කරනවා මේ මොනරාගලට හෙට ඉඳන් ගෙවල් වල කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. පුරුදු වෙන්න. ගෙවල් වල හෙට ඉඳන් එක කුණුහරුපයක්වත් කියන්න එපා. පුරුදු වෙන්න. අපි ජරාවට පත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියට මැරෙන මිනිස්සු. මොකක්ද මේකේ බේර ගන්න තියෙන්නේ? එනිසා එක වචනයකින්වත් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. මයිත් කියන්නේ අපි මේක හිතන දේ වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි සමාජයක්, ලෝකයක්, රටක් තියෙන්නේ. හරි හොඳට ඉන්න. සත්පුරුෂයෝ විදිහට ජීවත් වෙන්න. තරුණ මහත්තුරු නිතර මතක් කරන්න. ඔය කොල්ලොන්ගේ තියෙන මහ ගොන් වැඩක් කියන්නද? මහ දඩ මෝඩ වැඩ. මේ පුතේ හෙට ඉඳන්වත් නොකර ඉන්න. කිසි කෙනෙකුට පාවිච්චි නම් වෙන්න එපා. මම මේ කාටද කියන්නේ? අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. කොල්ලෙක් වුණාම හොඳ අභිමාණයෙන් ඉන්න ඕනේ. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. කොල්ලොන්ට කේන්ති ගිහින් බෑ. මේ ලෝකෙ ඉවසන්න පුළුවන් එකම වයස තරුණ වයස. ඒ පෞරුෂයෙන් වැඩ ගන්න. ඔය තරුණ කාලේ අර බුදුවරු ගන්නන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා. අසුරු කරන්න ඕනේ කවුද නොකරන්න ඕනේ කවුද කියන එක අදම තීරණය කරන්න. ඔය අවුරුදු 16 17 පැටව ඉන්න ඕනේද? කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුම් කළ බලුවක් හරි දෙනවා. පෙති කාඩ් භාගයක් හරි දෙනවා.
හකු පුරවාගෙන ඇත්තේ දුංගල ගොඩවලේ. තරුණකම. ඔය අනේ මේ පැත්තේ අයිස් එහෙම තියනවද නැහැ. ගංජා නැතු ඇති. මොන්රාගල හොඳයි. මොකවත් නැහැ. ප්‍රශ්නත් නැහැ, පවුල් ප්‍රශ්නත් නැහැ, කිසි දෙයක් නැහැ. ඔය අපේ ගම්වල රටේ තොටේ මිනිස්සු බලාගෙන ඉන්නේ පුතේ අපි නැත්තටම නැති වෙලා යනකම්. අපි විනාශ වෙනකම්. ඔයසි මහත්තයා වැඩිපුරම පොලිසියට අප දෙන්න එන්නේ යාළුවෝද අම්මා තාත්තා බිරිඳද? එක්කෝ අම්මා, එක්කෝ තාත්තා, එක්කෝ බිරිඳ. යාළුවෝ එනවද? මේ කොල්ලොන්ට මේක තේරෙන්නේ නැහැ. මං ඕන තරම් බන්ධනාගාරවල බනට යනවා. මෙහෙත් තියෙනවනේ දෙක. මාව සම්බන්ධ කරගන්න සෑහෙන්න උත්සාහ කරා. ඇවිල්ලත් ඇති මෙලාට. නමුත් ඉතින් කොහොමද වෙලාවක් හදාගන්නේ මම? මිනි රෑ යන්නයි ඔකටනේ. කොමසාරිස්තුමත් කතා කරා. ඕන තරම් මම බන්ධනාගාරවලට යනවා. එක කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ අම්මා ආවට පස්සේ අම්මගෙන් ඇහුවලු කොහොමද දැන් ඊළඟට නඩු වාරයට සල්ලි? අම්මා කිව්වලු කරාම්බු දෙක උගස් තියන්න ගියා ඒ සල්ලි මදි විකුණලම දැම්මා කිව්වලු. කොල්ලා මට කියනවා හාමුදුරුවනේ අය ගෙදර ගිහින් ලෝකේ සහ ජීවිතේ මම්ම විතරයි. කවුරුවත් නැහැ මොකක් හරි වුණාම. ඔය සෙනසුරාදාට ඉරිදට බලන්නකො. ඉන්ඩනම් දෙන්න පාස පන්ති යන පැටවුන්ට මේ තැන් තැන්වල පඳුරු අස්සෙම මේවා ගන්න. මොනරාගල තරුණයෝ එක්කහුව වෙන්න. පොලිසියට කරන්න බැරි දෙයක් තරුණයොන්ට කරන්න පුළුවන්. මේකේ කොල්ලොන්ට හොරෙන් මොනවද කරන්න පුළුවන්? තරුණයෝ එක්කහුව වෙන්න මොනරාගල පරිස්සම් කරගන්න. එකමත් පෙත්තක් විකුණන්න දෙන්න එපා. ඇයි මේ ගම්වල රබර් කිරි ටික කපලා පන්ති ගාස්තු වලට සල්ලි දෙන්න? මේකේ ඉන්න මොකෙක් හරි පැටවුන්ට පෙති කාඩ් විකුණනවා. ළමයි විනාශ වෙනවා. පුතේ කහුවෙලා මේව නවත්තලා දාන්න. කිසි කෙනෙකුට මේක ඇතුළට කුඩු අයිස් කේන්න දෙන්න එපා. කිසි කෙනෙකුට කොල්ලොන්ගේ සාක්කුවල දැන් බලුවත් ගුලියක් හමාරක් තියෙන්න පුළුවන්. මේ පොඩි ළමයි හරි දුකයි ඒකයි මේ කියන්නේ. ඒක හරි පිළිකාවක්. තරුණ මහත් මම මේ තඩි ගහන්න කියනව නෙමෙයි හෙට දන් ඔය විකුණන්නේ උන්ට. තරුණ මහත්තුරු එක්ක වෙලා මේවා කරන්න දෙන්න එපා. අම්මගේ තාත්තගේ හීනවලට අරමුණු වලට යන්න. කොල්ලෙක් වුණාම ටිකක් ඉන්න එපයි වහප්පිරියක් ගදුව. එහෙම ඉන්න. ඔය එක එකාගේ බයිසිකල් පස්සේ යන්න සිගරට් කෑලි බොන්න. ඔය යන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා, අතකොළු වෙන්න එපා. අර කුලි වැඩක් කරලා හරි කමන්නේ නම්බුකාර විදියට ජීවත් වෙන්න බලන්න. ඔය ඇසුරමයි වරදින්නේ හොඳට මතක තියාගන්න. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ 7 වෙනකොට ගෙදර ඉන්න නෑලු. ඇයි? කෝල් දෙනවලු කෑල්ලක් හම්බුණා වරෙන් සෙට් වෙමු කියලා. ගෙදර ඉන්න දෙන්නේ නෑලු. ඔය සමහර තාත්තලාගෙත් මනස්ගාත තියෙනවනේ. මේ වැඩ ඇරිලා ආපු ගමන් කොහේ හරි යනවා බොන්න. මොන්ඩාගල එහෙම නැතුව ඇති. බොන්නේ නැහැ කිව්වනේ. අබූරුවට අහනකොට සමහර තාත්තලා හිතන් ඉන්නේ යාලා ගියේ නැත්තම් යාළුවන්ට වදින්නේ නැහැ කියලා. අන්තිමේ කවුරුවත් නැහැ මොකක් හරි වුණාම. මේ දරුවෝ තුරුල් කරගෙන නිදා ගන්න තියෙන ජීවිතේ බොහොම පොඩි කාලේ. අවුරුදු 15 පෙන්නට පස්සේ ළමයි එක්ක ඉන්න පුළුවන්. මේ කාලේ ඉන්නේ නැහැ. දරුවොත් එක්ක බත් ටිකක් කන්න හැමදාම තියෙනවා. බිරිඳ දරුවොත් එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය කොහෙවත් යන්නේ උන්ට
ආතල් දෙන්න දාගන්න එපා. පැහැදිලිද මං කියන එක? අපි තරුණ මහත්තුරු මතක තියාගන්න. ජීවිතේ සතුටින් විනෝදයෙන් ඉන්න ඕන නැතන් එමටම තියෙනවා. හැබැයි අර අම්මයි තාත්තයි එක්ක ඉන්න තියෙන්නේ බොහොම පොඩි කාලේ. අවුරුදු 18 පෙන්නට පස්සේ ඕක නෑනේ. ඒ පොඩි කාලේ තුල අම්මා තාත්තා එක්ක ඉන්න. මරණකම් ජීවත් වෙන්න තියෙන ඒ ටික විතරයි. මිස් කරගන්න නම් එපා. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දෙනාටම දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මන් දැන් ගිහිල්ලත් හෙට උදේ 8ට බණක් තියෙනවා ගලේ වෙල. යන්න පැය 7ක් විතර යනවනේ. පාන්දර 4 විතර වෙනකොට යා ගන්න පුළුවන්. ඒකලා එන්න ඕනේ. අනිද්දා අයියාගේ 3 මාසේ පින්කම. එතකොට මේ මොන නායකහරව අපවත් වුණා. ඊළඟ නායකහරව රෝහලේ. මොනවාද ඇත්තන්ට තියෙන ප්‍රශ්න? දැන් කියයිද හාමුදුරුවන්ට නම් සේරම හම්බෙනවනේ කියලා. හෙට එමු දැන් යම් මාත් එක්ක හම්බෙනවද කියලා බලන්න. දවස් දෙකක් විතර ඇවිල්ලා ඉන්නකො බලන්න. ඔය සාසනික සම්බන්ධතාවය හොඳට නඩත්තු කරන්න. මම මේ කියපු කිසි දෙයක් නම් අපත් කරන්න එපා. අවසාන ඉල්ලීම යෝජනාව අවවාදය හොඳට මතක තියාගන්න. මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් අය මොනරා කළ බණ කියන්න ඕනෙත් නැහැ. හෙට ඉර පායනවා සත්තයි පින්නතුනේ වරදින්නේ නැහැ. ජීවිතේ බුද්ධවත කරන්න පුරුදු වෙන්න. අපේ තරුණ මහත්තුරු මම මේ කාටද කියන්නේ අපේ කොල්ලොන්ට කියන්නේ තරුණයොන්ට කියන්නේ පුතේ අද ගෙදර යන්න. අර පහන තියෙන බුදු පිළිමේ තියෙනවනේ දෝතට ගන්න. අරගෙන අදම හොඳට පිළිමේ සෝදන්න නාවන්න. මම කියනවට කරන්නකෝ. හෙට උදේ නැගිටලා මගේ බුදුරජාණන් වහන්සේට කීයට හරි කමන්නේ හැරිච්ච වෙලාවට අර කෝප්පයක් අරගෙන ඔකට වතුර ටිකක් දාලා පුතේ බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. කවුද මේක කරන්න ඕනේ? තරුණයෝ. උදේ පාන්දර බුදුහාමුදුරුවන්ට පැන් ටික තියලා අත් දෙක නල්ලට ගන්නකොට ඇතිවන හැඟීම සත්තයි. කුණු හරපයක්වත් ආය කටින් කියවෙන්නේ. සැකයි වගේ නම් සති 3ක් විතර කරලා බලන්නකෝ. මට කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ සිගරට් එකක් බොනකොටත් දැන් නිකන් මහා මොකදෝ වගේලු. ඇයි? බුද්ධ වත කරනකොට අකුසල් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. බුද්ධ වත කරනකොට වරදින්න දෙන්නේ නැහැ. ඕකට පැය ගාණක් යනවා. පිං සිද්ධ වෙන්නේ නැද්ද? හොඳට මතක තියාගන්න මං රුපියල් 50ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වේ නැහැ හොඳේ. බැරිකමද නොකරනකමද? නොකරනකමනේ තියෙන්නේ. හෙට ඉඳන් කරන්න. ඊළඟට අපේ තාත්තලාට කියන්නේ හොඳේ. ගෙවල් වල උයනව නේද උදේට? අවුරුද්දකට බණ 500ක් විතර කොහොමත් කියනවනේ. හැම තැනම මම කියනවා. මොනා හරි කමක් නැහැ උයපුය මේ පීරිසියක් ගන්න. සම්බෝලයි බතු හරි කමක් නැහැ. පැහෙන හොද්දේ මැද්දෙන් හරි කමක් නැහැ. පීරිසියකට බත් හැඳි භාගයක් විතර දාලා. ඕක බැරි වෙයිද අපේ තාත්තලාට බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න? කොච්චර වෙලාවක් යනවද? විනාඩි 2ක් විතර යයිනේ. අපේ අම්මලා මොකද කරන්න ඕනේ?
ඕක හරික් ගස්සලා තාත්තගේ අතට දෙන්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? ඕන් දරුවෝ පැන් ටික තියනවා තාත්තා දාහනේ ටික තියනවා. හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි එක්කහුවලා ගෙදර බුදුන් වදින්න. කාට කෝප්පයක් ගිලම්පසට තියලා බීම උගුරක් හරි කමන්නේ. එක සිගරට් එකයි නේ. බීම් බෝතලයක් රුපියල් 200කට අඩුවෙන් ගත්ත හැකි. ඔය ටික සති 3ක් කරන්න. කවදාවත් ආයේ ගෙවල් වල වචන හොමාරු වෙන්නේ. තරුණ මහත්තුරුවේ සමහර කොල්ලෝ ඉන්නව නේද? අතප්පාතන් නැතු ඉන්නවනේ කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව. කවදාවත් ආයේ එහෙම වෙන්නේ නැහැ. ජීවිතේ කිරීතුරුවා වගේ හරියනවා මම කියනවට කරන්න. බුද්ධවත මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච තරුණයන්ට නවත්තනවා. මොකද්ද බලය? බුද්ධවත කරන මිනිස්සුන්ට වරදින්න දෙන්නේ නැහැ. විශ්වාස කරන්න. සැකයි නම් සති 3ක් කරලා බලන්න. හරි ගියේ නැත්තම් මට කියන්න. පින්නතුනි සැක නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට මගේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යෙන් යහපතක්ම සිද්ධ වේවා. සාදු සාදු සාදු. පින්කම සංවිධානය කරපු රංජිත් ධර්මසිරි මහත්මයාගේ තිබ්බ මේ අදහස අපි ඉහත අරමුණු සියල්ල සඳහන් කරන්නට යෙදුණා. ඒ පින්කම් බොහොම සාර්ථකයි බොහොම සංවිධානාත්මකයි. හිතේ තිබ්බේ කොයි විදිහටද පින්කම කරන්න ඕන කියලා ඒ විදිහටම සිද්ධ කරගන්න හැකියාව ලැබුණා. බොහෝ දෙනෙක් උදව් පදව් කරන්න ඇති, යන්න එන්න ඇති, කතා බහ කරන්න ඇති. ඔය සතුටු වෙන්න පුළුවන් පින්කමක් සිද්ධ කරගත්තේ. මිය පරලෝකීය සියලු දෙනාට පින්පෙත් හේතු වාසනා වේවා. හදවඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා සාර්ථක වේවා. වැඩමවදාළ මහා සංඝරත්නයට පින් අයිති වේවා. මං හදවඩු මගේ අම්මට තාත්තට ගුරුවරුන්ට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. රට ජාති ආගම සම්බුද්ධ ශාසනය රැකපු අභීත රණවිරුවන්ට පින් අයිති වේවා. මේ බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් වෙන්න හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. සංසාරේ කවදාවත් සාපිපාසාවකට නම් පත් වෙන්න එපා. සංසාරේ කවදාවත් අකල් මරණයකට ගොදුරු වෙන්න එපා. සංසාරේ කවදාවත් දුගතියේ උපදින්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. අපේ අපගේ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ ගෞරවාර්හ ස්වාමින් වහන්සේට අප දැන් දහම් පරිස්කාර පූජා කරන මොහොත සියලු දෙනාම සාදුකාරයක් ලබා දෙමු. මේ ධර්ම දේශනාවේ අරමුණු කරගත් අරමුණු විශේෂයෙන්ම මේ පුණ්‍ය අනුමෝදනාව ලෙස ධර්මශ්‍රී මහත්මයාගේ ආදරණීය පියාණන් වන ඒ.ඩබ්ලිව් ධර්මදාස මැතිතුමා ඒ වගේම මව වන එස්.ඒ. චන්ද්‍රාවතී සහ වසන්තා කුමාරී මහත්මියගේ ආදරණීය පියාණන් වන වීරසේකර බණ්ඩාර ඒ වගේම ඩී.එම්. පුංචි කුමාරයා මැතුරු නැස්සීගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනාවක් කිරීම සහ ඒ.ඩබ්ලිව් රංජිත් ධර්මසිරි මහත්මයා ඇතුළු පවුලේ සැමටත් ඒ වගේම මේ පින්කම වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලු දෙනාටමත්
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමයි. ඒ වගේම විශේෂයෙන්ම මේ පින්කම සූදානම් කරගත් මොහොතේ පටන් මේ මොහොත දක්වා මුදව් උපකාර කළ සියලුම දෙනා විශේෂයෙන්ම අද දන්සල් පැවැත්වූ මොණරාගල මෝටර් අධිපති සුරංග මහත්මයා ඇතුළු පිරිස, ඒ වගේම මොණරාගල නගරයේ බරුසුලන්ගේ සංගමයේ සියලු දෙනා ඇතුළු පිරිස, ඒ වගේම ඇසුර මිතුරු සංසදය සිරි විජයපුර, ඒ වගේම ශාන්ති පදනම ඇතුළු අපට උපකාර කළ දන්සල් පැවැත්වූ සියලු දෙනාමත්, ඒ වගේම මේ ධර්ම දේශනාව සජීවී පටිගත කටයුතු කළ රෙඩ් ස්ටුඩියෝ බුත්තල ආයතනයත්, ඒ වගේම ඉන්දුනිල් විජේනායක මහත්මයාගේ Facebook පිටුවත්, ඒ වගේම වීඩියෝ ගත කළ හෙට පටන් YouTube නාලිකාවක් ලෙස හෙළසුරු TV YouTube නාලිකාවේ මේ සියලුම ධර්ම දේශනාවේ වීඩියෝ පටය ඔබට නරඹන්නට පුළුවන්. හෙළසුරු TV ආයතනයටත්, ඒ වගේම ඡායාරූපකරණ ලැබූ රෙඩ් ස්ටුඩියෝ මොණරාගල ආයතනයත්, ඒ වගේම DPI ස්ටුඩියෝ මොණරාගල ආයතනයත්, Youth Flash ශබ්ද පරිපාලන ශිල්පී ඇතුළු සියලු දෙනාමත්, ඒ වගේම විශේෂයෙන්ම මොණරාගල මූලස්ථාන පොලිස් අධිකාරිතුමා ප්‍රධාන සියලුම පොලිස් නිලධාරී මහත්මීනුත්, ඒ වගේම අපිට මේ ආලෝකකරණය, ඒ වගේ මේ සියලුම පහසුකම් සම්පාදනය කර දුන් විශේෂයෙන්ම වැල්ලවාය කේටරින්ග්ස් ආයතනය, ඒ වගේම මේ ධර්ම දේශනාමය පින්කම ශ්‍රවණය සඳහා පැමිණි වැඩම කොට වදාළ ගෞරවහර මහා සංඝරත්නයත්, මෙහෙණින් වහන්සේලා, ප්‍රධාන සියලුම නායකාරකාදී ස්වාමින් වහන්සේලා, ඒ වගේම මේ පිරිකර ආදිය ලබා දෙමින් මේ දායකත්වය සහ මේ ධර්ම දේශනාමය පින්කම ශ්‍රවණය සඳහා පැමිණි මොණරාගල ප්‍රදේශයේ විතරක් නෙවෙයි අවට ප්‍රදේශවල සුපින්වත් උවැසුසින ඔබ සියලු දෙනාටමත් මේ පින්කමේ කොටස්කරුවෙකු වීමෙන් පුණ්‍යානුමෝදනා එක්කාසු කරනවා. ඒ වගේමයි දැන් මේ පරිස්කාර පූජා කරන වෙලාව, ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ස්ථානයෙන් වැඩමවීමට අවශ්‍යයි. ඒ නිසා අවශ්‍ය ඉඩ පහසුකම් සපයා දෙන්න ඕනේ. අප ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පළ කරන අතරතුරේ මෙහෙම මතක් කිරීමක් තියෙනවා පින්නතුනි. ඔබ විසින් පුද්ගලිකව පිරිකර රැගෙන ඇවිත් තිබෙනවා නම් ගෞරවනීය ස්වාමින් වහන්සේට පූජා කිරීමට එක පෙළක් ලෙස සැදී එක පිටුපස එක වන්ව ඒ ශ්‍රද්ධා සහිතව පිළිවෙලකට ඒ පින්වත් පින්වතියන් ස්වාමින් වහන්සේට ඒ අදහල පිරිකරයන් පූජා කිරීමට එකතු වෙන ලෙස අපි මතක් කරනවා. අනේකාට බාධා නොවි ඔබ පළමුව පැමිණියත් අවසානයේ පැමිණියත් ඔබේ සිතින් කරගන්නා වූ පුණ්‍යමය පුණ්‍යානුමෝදනා උන්වහන්සේ නිරන්තරයෙන් ලබා දෙනවා. ඒ නිසාවෙන් පින්නතුනි මතක් කරනවා පිරිකර පූජා කිරීම සඳහා සූදානම් වෙලා පැමිණි පින්නතුන් සිටී නම් පිළිවෙතින් සැරසී පිළිවෙලට පැමිණ එක් පෙළක් ලෙස පැමිණ පිරිකර උන්වහන්සේට පූජා කරන ලෙස කාරුණිකව යාචනා කර සිටිනවා. ඒ වගේමයි අපේ මේ කාරුණික ආරාධනාව පිළිගෙන මේ උතුම් ධර්මදේශනාමය පින්කම අපට සිද්ධ කර දීම වෙනුවෙන් සම්බන්ධ වුණු නිකවරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරවෙනේ ගරු පරිවෙනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රාජ මහා විහාරාධිකාරී විචිත්‍ර ධර්ම භානක අවසරයි නම කියනට අපේ ස්වාමින් වහන්සේ පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ මේ කරන්නා වූ ධර්ම ප්‍රචාරක ධර්ම යාත්‍රාවේ කටයුතු තව තවත් සාර්ථක වේවා. ඒ වගේම උන්වහන්සේගේ හැදු වැඩුව වූ දෙමාපියන්ට මේ දවස්වල යම් රෝගාතුරව සිටින බවක් දැනගන්නට ලැබුණා. ආදරණීය පියතුමන් ඒ වගේම මවතුමිය ඒ සියලු දෙනාටත් උන්වහන්සේටත් මේ ධර්ම යාත්‍රාව තවදුරටත් තවක් චිරාත් කාලයක් පවත්වාගෙන යාමට උන්වහන්සේ